ආයුබෝවන් පුතේ දුවේ 10 ශ්‍රේණියේ දරුවෝ වෙනුවෙන්ම අද ඉඳලා විශේෂ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් ආරම්භ මේ දවස්වල යන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව බොහෝ වෙලාවට දෙවන වාර පරීක්ෂණය ඉලක්ක කරලායි පැවැත්වෙන්නේ. ඒ නිසා ඔබට මේ වීඩියෝ ටික නැරඹීම තුළින් ඒ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියාගෙන නිවැරදිව ප්‍රශ්නයකට පිළිතුරු ලියන්නේ කොහොමද කියන එකත් පසුගිය විෂය කරුණු මතක් කර ගැනීමේ හැකියාවත් මේ තුලින් ලැබෙනවා. ඒ නිසා පුතේ නිවැරදිව ඔබ අතේ තියෙන මම කියන පේපර් එක අරගෙන ඒක තනියම උත්තර ලියලා ඉවර වෙලා මේ වීඩියෝ එක බලලා ඔබ ලියපු උත්තර නිවැරදිද කියලා නැවත පරීක්ෂා කරලා ඒ හරි වැරදි හඳුනාගෙන වැරදි ඒවා නැවත ලියා ගැනීමෙන් ඔබගේ විෂය කරුණු තහවුරු කර ගැනීම සිද්ධ කරන්න. පැහැදිලි නේද? එහෙනම් පුතේ ඔබට මේ වෙනකොට දීලා ඇති 10 ශ්‍රේණියේ දරුවන්ට 10 ශ්‍රේණියේ සම්මන්ත්‍රණ මාලාව ටෙස්ට් පේපර් 1 කියලා එකක්. ටෙස්ට් පේපර් 1 කියලා එකක් දීලා ඇති. ඔබ ගාව තියෙන ඇති මෙන්න මේ පේපර් එක. මේ පේපර් එක ගන්න. ටෙස්ට් පේපර් 1. පැහැදිලි නේද? රයිට්. ඒකේ තියෙනවා පුතේ කෙටි ප්‍රශ්න 10කුයි ව්‍යුහගත මට්ටමේ ප්‍රශ්නකුත් තියෙනවා. ඒ පේපර් එක අපි අද සාකච්ඡා කරමු මේ වීඩියෝ එක තුලින්. පැහැදිලි නේද? රයිට්. බලන්න පුතේ උඩින් ඉස්සෙල්ලාම ඔබ ප්‍රශ්නේ කියවන්න හොඳට නිවැරදිව. පළවෙනි ප්‍රශ්නය x 39යි 19 ලෙස සංකේතවත් කර ඇති. නේද? පළවෙනි ප්‍රශ්නය මොකද්ද තියෙන්නේ? x 39යි 19. මෙහෙමනේ තියෙන්නේ. x 39යි 19 ලෙස සංකේතවත් කර ඇති මූලද්‍රව්‍ය පිළිබඳ පහත ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකාශය වන්නේ. පහත ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකාශය. එතකොට ඔබ දන්නවා මේ 39 කියන්නේ මොකක්ද? 39 කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. 19 කියන්නේ මොකක්ද? පරමාණුක ක්‍රමාංකය නේ. එතකොට ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාවේ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුව. මතක් කරගන්න. ස්කන්ධ ක්‍රමාංකය සමාන වෙනවා ප්‍රෝටෝන සංඛ්‍යාව ධන නියුට්‍රෝන සංඛ්‍යාව. නේද? එතකොට පරමාණුක ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාවට. පරමාණුක ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන. එතකොට මේ පරමාණුක ක්‍රමාංකය සමාන වෙනවා පුතේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට හැබැයි සමාන වෙන්නේ ධන හෝ ඍණ අයනයක් නිරූපණය කරලා නැත්නම් දකුණු අත පැත්තේ ඉහළ කෙළවරේ ධන හෝ ඍණ ලෙස අයනයක් නිරූපණය කරලා නැත්නම් ප්‍රෝටෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන වෙනවා. පැහැදිලිද? එතකොට ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණුක ක්‍රමාංකය අඩු වුනහම ඒ කියන්නේ 39න් 19ක් අඩු වුනහම එතකොට එන්නේ නියුට්‍රෝන සංඛ්‍යාව. නියුට්‍රෝන සංඛ්‍යාව. දැන් පැහැදිලි නේද? එතකොට බලන්න මේකෙන් අහනවා x 39යි 19 ලෙස සංකේතවත් කර ඇති මූලද්‍රව්‍ය පිළිබඳ පහත ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකාශය කුමක්ද? රයිට්? එතකොට පළවෙනි එක කියන පරමාණුක ක්‍රමාංකය 39යි. එතකොට පරමාණුක ක්‍රමාංකය 39යි නෙමෙයිනේ පුතේ. පරමාණුක ක්‍රමාංකය නෙමෙයිනේ 39. ස්කන්ධ ක්‍රමාංකය. එහෙනම් පළවෙනි පිළිතුර වැරදි. පළවෙනි පිළිතුර වැරදි. දෙවෙනි එකේ කියනවා න්‍යෂ්ටියේ නියුට්‍රෝන 19ක් ඇත. න්‍යෂ්ටියේ නියුට්‍රෝන 19ක් ඇත කියලා කියනවානේ. එතකොට න්‍යෂ්ටියේ ඇත්තටම තියෙන 39න් 19ක් අඩු වුනහමනේ ඉන්නේ නියුට්‍රෝන ගාන. ඒ කියන්නේ 39න් 19ක් වුණාම 20යි. එතකොට නියුට්‍රෝන නෙමෙයි 19ක් තියෙන්නේ ප්‍රෝටෝන 19ක් තියෙන්නේ. එහෙනම් දෙවෙනි එකත් වැරදි. තුන්වෙනි එක බලන්න. තුන්වෙනි එක බලන්න. එහි සංයුජතාව එකකයි. සංයුජතාව කියන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන ගන්න එපේ සංයුජතාව හොයාගන්න. නේද? එතකොට මෙයාගේ 19ක් තියෙනවා ප්‍රෝටෝන. එහෙනම් ඉලෙක්ට්‍රෝන 19. එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගන්න. ඉලෙක්ට්‍රෝන 19 නම් ඉලෙක්ට්‍රෝන 19 නම් වින්‍යාසය පළවෙනි කවචයේ 2යි දෙවෙනි කවචයේ 8යි ඊළඟ කවචයේ 8යි 2යි 8යි 10යි 8යි 18යි ඊළඟ කවචයේ 1යි. ඔන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. දැන් බලන්න මෙයාගේ අවසාන කවචය සම්පූර්ණ කරන්න නැත්නම් සංයුජතා කවචයේ ප්‍රතිසංවිධානය කරනවා කියනවා. එතකොට මෙයා කරන්නේ ප්‍රතිසංවිධානය කරද්දී ස්ථායි වින්‍යාස ගන්න අවසාන කවචය සම්පූර්ණ කරගන්න කරද්දී මෙයා ඉලෙක්ට්‍රෝන එකක් පිට කරනවා. ඉලෙක්ට්‍රෝන එකක් අයින් කරනවා. එහෙනම් ඉවත් කරන්නේ ඉලෙක්ට්‍රෝන එකයි නම් සංයෝජතාව එකයි. නේද? එතකොට සංයෝජතාව ආකාර කිහිපයකට අර්ථ දක්වනනේ.
යම් මූලද්‍රව්‍යයක් සංයෝජනය වන හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව. යම් මූලද්‍රව්‍යයක් සංයෝජනය වන හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව. එහෙම නැත්නම් යම් මූලද්‍රව්‍යයක් ස්ථායී වීමේදී පිට කරන හෝ ලබා ගන්නා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. එතකොට මෙයා පිට කරනවා ඉලෙක්ට්‍රෝන එකක්. ඒ නිසා සංයෝජතාව 1යි. එහෙනම් මෙයා කියනවා තුන්වෙනි එක. ඒ සංයෝජතාව 1කි. එහෙනම් තුන්වෙනි එක හරිනේ. තුන්වෙනි එක හරි. හතරවෙනි එක කියනවා එහි ඉලෙක්ට්‍රෝන 20ක් ඇත. ඉලෙක්ට්‍රෝන නෙමෙයිනේ පුතේ 20ක් තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන නෙමෙයි 20ක් තියෙන්නේ. ප්‍රෝටෝන මේ නියුට්‍රෝන 20ක් තියෙන්නේ. මේක අනුනම් 20 ඉන්නේ නියුට්‍රෝනනේ. ඉලෙක්ට්‍රෝන තියෙන 19. එහෙනම් හතරවෙනි එකත් පිළිතුර වැරදි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ කොකද? තුන්වෙනි එක. නිවැරදි පිළිතුර වෙන්නේ කොකද? තුන්වෙනි එක. පැහැදිලි නේද? right. දැන් බලමු අපි දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 2. දැන් බලන්න. ඒ මූලද්‍රව්‍ය ස්ථායී වීමේදී ධන දෙකේ අයනයක් සාදයි. පුතේ ධන අයන හදන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරපුවාම. ඍණ අයන හදන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගත්තාම. ධන දෙකේ අයනයක් හදනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලායි ස්ථායී වෙන්නේ. ඒ කියන්නේ අවසාන කවචය සම්පූර්ණ කරන්න ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. එහෙනම් මෙයාගේ අවසාන කවචයේ තියෙන්න ඕන ඉලෙක්ට්‍රෝන දෙකයි. මේ මොන හරි තිබිලා අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්න ඕන. එතකොට තමයි ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරන්නේ. එතකොට තමයි ධන දෙකක් හදන්නේ. ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගත්තොත් හදන්නේ ඍණ දෙකේ අයනය. එතකොට මෙයා හදන්නේ ධන දෙකේ අයනය. පැහැදිලිද? එතකොට ඒහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය විය හැක්කේ. එතකොට ඒහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්න ඕනේ ඒකේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන්න ඕනේ. එහෙනම් වින්‍යාසය වෙන්න ඕනේ තුන්වෙනි එක 2යි 8යි 2නේ. 2යි 8යි 2. මේකනේ වින්‍යාසය වෙන්න ඕනේ. ඒ අවසාන කවචයේ දෙකක් තියෙන්න ඕනේ. දැන් පළවෙනි එකේ කියනවා 2යි 8. එයා ධනායනයක් හදන්නේ නැහැනේ. එයා ස්ථායී වින්‍යාසයක්. 2යි 8යි 1. කියන්න බලන්න කී අයනයක්ද හදන්නේ? එකක් පිට කරනවා. එකක් පිට කරනකොට එයා හදන්නේ ධන එකේ අයනයක්. හතරවෙනි එක 2යි 8යි 6. දැන් හිතන්න බලන්න ඔබ එයා ස්ථායී වෙන්න මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගන්නවා. ලබා ගත්තොත් එයා හදන්නේ ඍණ දෙකේ අයනයක්. එහෙනම් පුතේ එක අයන හදන්නේ නැහැ. දෙක හදන්නේ ධන එකේ අයනයක්. හතර හදන්නේ ඍණ දෙකේ අයනයක්. එහෙනම් ධන දෙකේ අයනය හදන්නේ තුන්වෙනි කෙනා 2යි 8යි 2. පැහැදිලි නේද? තුන්වෙනි එකට එන්න. තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නය පරමාණුක ක්‍රමාංකය 15ක් වන මූලද්‍රව්‍යක සංයෝජතා කවචයේ අඩංගු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වනුයේ. සංයෝජතා කවචය කියන්නේ මොකේද? සංයෝජතා කවචය කියන්නේ අවසාන කවචයට. එතකොට එයාගේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 15 පරමාණුක ක්‍රමාංකය 15යි. එතකොට පරමාණුක ක්‍රමාංකය 15යි නම් ඔයාලා දැනගන්න ඕනේ මේ කියන්නේ ප්‍රෝටෝන 15ක් තියෙනවා කියලා. ප්‍රෝටෝන 15. එතකොට ප්‍රෝටෝන 15ක් තියෙනවා නම් එයා තුල ඉලෙක්ට්‍රෝන 15ක් තියෙන්න ඕනේ. ප්‍රෝටෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමානයි ආරෝපණයක් නොමැති මූලද්‍රව්‍යයක. එහෙනම් එයාගේ ඉලෙක්ට්‍රෝන 15ක් තියෙන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන 15 කොහොමද කවචවල තියෙන්නේ? පළවෙනි කවචයේ 2යි, දෙවෙනි කවචයේ 8යි, ඊළඟ කවචයේ 5යිනේ. එතකොට 2යි 8යි 10යි ඔක්කොම 15ක් තියෙන නිසා ඊළඟ කවචයේ 5යි. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 5යි. සංයෝජතා කවචය කියන්නේ අවසාන කවචය. එහෙනම් අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන කීයක්ද? 5ක්. එහෙනම් තුන්වෙනි එකට උත්තරේ කීයද? 2 නේද? 5 කියන එකනේ 2. එහෙනම් තුන්වෙනි එකට පිළිතුර 2. හරි නේද? හතරවෙනි එක බලන්න. එක්තරා මූලද්‍රව්‍ය පරමාණුවක ඉලෙක්ට්‍රෝන අඩංගු ශක්ති මට්ටම් ගණන 3කි. ශක්ති මට්ටම් ගණන 3යි. right. දැන් ඔබ දන්නවනේ ශක්ති මට්ටම් ගණන සමාන වෙනවා කවච ගණනට. ශක්ති මට්ටම් ගණන කියන්නේ කවච ගණනේ. ශක්ති මට්ටම් ගණන සමාන වෙනවා කවච ගණනනේ. කවච ගණන සමාන වෙන්නේ ආවර්තාංකයට. ආවර්තිතා වගුවේ ආවර්තාංකය. කවච ගණන සමාන වෙනවා ආවර්තාංකයට. පැහැදිලිද? අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන ගාන සමාන වෙනවා
අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන ගණන සමාන වෙනවා කාණ්ඩ අංකයට. කාණ්ඩ අංකයට නේද? ආවර්තාවගේ පහළට තියෙන පේලි සිරස් පේලි කාණ්ඩ, මේ අතර තියෙන පේලි නේද? තිරස් පේලි ආවර්ත. එතකොට ශක්ති මට්ටම් ගණන සමාන වෙනවා ආවර්ත අංකයට, අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන ගාන සමාන වෙනවා කාණ්ඩ අංකයට. හීලියම් හැර. හීලියම්ට ඔක වළංගු නෑ, අනිත් එක ඔක්කොටම වළංගුයි. එතකොට මෙයාගේ කියනවා එක්තරා මූලද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන පිරිණු ශක්ති මට්ටම් ගණන 3කි. එතකොට ශක්ති මට්ටම් ගණන 3යි කියන්නේ ආවර්ත අංකය 3 කියන එක. ශක්ති මට්ටම් ගණන 3යි කියන්නේ ආවර්ත අංකය 3 කියන එක. එයි අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 6කි. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 6ක් කියලා කියන්නේ කාණ්ඩ අංකය 6 කියන එක. තුන්වෙනි ආවර්තයේ 6 වෙනි කාණ්ඩය. කාණ්ඩ අංකය 6 කියන එක. නේද? එම මූලද්‍රව්‍ය ආවර්ත අංකය හා කාණ්ඩ අංකය පිළිවෙලින්. එහෙනම් තුන්වෙනි ආවර්තයේ 6 වෙනි කාණ්ඩය. තුන්වෙනි ආවර්තයේ 6 වෙනි කාණ්ඩය. පැහැදිලි නේද? එහෙනම් පිළිතුර කීයද අපිට ගන්න වෙන්නේ? තුන්වෙනි එක. 3. හරි නේද? දැන් බලන්න පස්වෙනි එක. 5. right? x ස්ථායි ධනායනයේ x ධන 3 වන අතර, ඒ කියන්නේ x ස්ථායි කියන්නේ ධනායනය කියන්නේ එතකොට එයා ඉලෙක්ට්‍රෝන 3ක් පිට කරලා තමයි ධන 3 අයනයක් හදන්නේ. එතකොට x වල ස්ථායි අයනය ධන 3 අයනය. පැහැදිලි නේද? ධන 3 අයනය. ඒ කියන්නේ එහෙනම් මෙයාගේ සංයුජතාව 3යි. සංයුජතාව 3යි. y ස්ථායි අයනය ඍණ 2. ඒ කියන්නේ එයා ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගන්නවා. නේද? ලබා ගන්නවා. එහෙනම් y ඍණ 2 කියලා කියන්නේ එයාගේ සංයුජතාව 2යි. සංයුජතාව 2යි. සංයුජතාව 2 මාරුනහම මෙතෙන්ට 2 එනවා. මෙතෙන්ට 3 එනවා. සූත්‍රය x2y3 කියලා සූත්‍රය එනවා. x2y3. පැහැදිලි නේද? එහෙනම් උත්තරය x2y3 සූත්‍රයේ නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි එක. හරි නේද? ඊළඟට අහනවා 6 වෙනි ප්‍රශ්නය. ක්ලෝරයිඩ් ඍණ අයනයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ක්ලෝරීන් වල නෙමෙයි පුතේ අහන්නේ, ක්ලෝරයිඩ් වල. පැහැදිලි නේද? ක්ලෝරයිඩ් වල. ක්ලෝරයිඩ් Cl ඍණ. මේ Cl කියන්නේ ක්ලෝරීන්. Cl කියන්නේ ක්ලෝරීන්. පැහැදිලි නේද? Cl ඍණ කියන්නේ ක්ලෝරයිඩ්. ක්ලෝරයිඩ්. Cl ඍණ කියන්නේ ක්ලෝරයිඩ්. එතකොට අපෙන් අහන්නේ ක්ලෝරයිඩ් ඍණ අයනයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට සමාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් සහිත මූල. ඉස්සෙල්ලා ක්ලෝරීන් බලන්න. මේ ක්ලෝරීන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගන්න පුළුවන් ආවර්තිතාව වගුවෙන් ගන්න පුළුවන්, නැත්නම් මූලද්‍රව්‍ය විස්ස අණුපිළිවෙලට ගණන් කරලා ක්ලෝරීන් කියන්නේ කී වෙනියද කියලා හොයලා ගන්න පුළුවන්. පැහැදිලිද? ආවර්තාව වගුව ගහ ගන්නවා නම් ලේසි. එහෙම ගහගන්න නැත්නම් ක්ලෝරීන් වෙනකල් පිළිවෙලින් මූලද්‍රව්‍ය විස්ස ගණන් කරන්න. right? එතකොට හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින් 17නේ. 17. එහෙනම් මෙයාගේ ප්‍රෝටෝන 17ක් තියෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 17ක් තියෙනවා. එහෙනම් ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන 17යි කියන්නේ ඉලෙක්ට්‍රෝන 17යි කියන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 7. ඒ ක්ලෝරින් වල. ක්ලෝරින් වල. අපෙන් අහන්නේ ක්ලෝරයිඩ් ඍණ අයන. එතකොට මේ ඍණ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් අරගෙන. එහෙනම් මේකට තව ඉලෙක්ට්‍රෝනයක් අරන් තියෙන්න ඕනේ. එහෙනම් ක්ලෝරයිඩ් වල ඉන්න ඕනේ 2යි 8යි 8. දැන් අපෙන් අහන්නේ මේ වින්‍යාසයේ තියෙන තව කෙනෙක්. ඒ වින්‍යාසය. එතකොට බලන්න සෝඩියම් ධන. සෝඩියම් කියන්නේ 11නේ. ගණන් කරලා බලන්න සෝඩියම් 11. එතකොට සෝඩියම් ධන කියන්නේ එකක් පිට කරලා. 11 කිව්වොත් 2යි 8යි 1නේ. එතකොට සෝඩියම් ධන කියන්නේ 2යි 8. එහෙනම් මේ වින්‍යාසයට සමාන නැහැ. වැරදි. සමාන නැහැ. වැරදිනේ. ඊළඟට කියනවා මැග්නීසියම් ධන 2. මැග්නීසියම් කියන්නේ 2යි 8යි 2නේ. මැග්නීසියම් කියන්නේ 12 වෙනි කෙනානේ. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ 2යි 8යි 2නේ. ධන 2 කියන්නේ දෙකක් පිට කරලානේ. එහෙනම් එයාගේ ඉන්නේ 2යි 8. මැග්නීසියම් ධන 2. හේතුව
දැන් සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.8යි 1. එතකොට මෙයා ධන වෙනකොට මේ ඉලෙක්ට්‍රෝනේ නැහැ. මැග්නීසියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.8යි 2. ධන 2 වෙනකොට මේ 2 නැහැ. ඒකයි මේ වින්‍යාසය ඉන්නේ. දෙකක් ඉවත් කරලා. ඊළඟට කියන ඔක්සිජන් ඍණ 2. ඔක්සිජන් වල 2.6නේ. ඔක්සිජන් වල 2.6. ඔක්සිජන් ඍණ 2 කියපුවාම ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන. එතකොට 2.8 වෙනවා. එතකොට ඒ එකක්වත් නැන්නේ. මේක 2.8 නෙමෙයි ඔක්කොම 2.8නේ. රයිට්. ඊළඟට කියනවා සල්ෆර් ඍණ 2. පුතේ සල්ෆර් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.8යි 6. මේ සල්ෆර්. සල්ෆර් ඍණ 2 ගත්තොත් 2.8යි 8 වෙනවා. ඇයි ඍණ 2 කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන. අවසාන කවචරේ දෙකක් එකතු කරගෙන. එහෙනම් 2.8යි 8. එහෙනම් මේ වින්‍යාසයට සමාන වෙන්නේ මෙන්න මේ සල්ෆර් වල ඍණ 2 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඔකට කියන්නේ සල්ෆයිඩ් අයනය. සල්ෆයිඩ් අයනය. එහෙනම් උත්තරය 6ට 4 වෙනි එක වෙනවා. 6ට කීය වෙනවද? 4. 7 වෙනි එක බලන්න. ප්‍රශ්නාංක 7. හොඳට කියවන්න. ප්‍රශ්නාංක 7. සෝඩියම් 23යි 11 ධන. මේ බලන්න සෝඩියම් 23යි 11 ධන 1 කියලා තියෙනවා. ධන 1 කියන්නේ මොකක්ද? මෙයාගේ තිබිය යුතු ඉලෙක්ට්‍රෝන ගානට වඩා එකක් අඩුයි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා මෙයා ඉන්නේ. ස්ථායි වින්‍යාසයක් මේක. සෝඩියම් නෙමෙයි මේ ඉන්නේ. සෝඩියම් අයනය. ඒතර සෝඩියම් කියන්නේ 2.8යි 1. සෝඩියම් ධන කියන්නේ 2.8. මැග්නීසියම් ධන 2. එතකොට මැග්නීසියම් ඉන්නවා Mg 24යි 12. මෙයා ධන 2. එයා ධන 2. ධන 2 කියන්නේ එයා දෙකක් පිට කරලා. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.8යි 1 තිබ්බ එකේ 1 නැහැ. එතකොට 2.8 වෙනවා. ඇයි ධනනේ එකක් පිට කරලා. මෙයාගේ 12නේ ප්‍රෝටෝන පරමාණුක ක්‍රමාංකය. එතකොට ඉලෙක්ට්‍රෝනක් 12ක් තියෙනවා. එතකොට වින්‍යාසය සෝඩියම් මැග්නීසියම් 2.8යි 2. හැබැයි ධන 2 හින්දා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.8. පැහැදිලි නේද? ඇයි හේතුව සෝඩියම් ධන අයනේ නැත්නම් සෝඩියම් 2.8යි 1. මැග්නීසියම් ගත්තොත් ධන අයනේ නැත්නම් 2.8යි 2. මේ ධන කියන්නේ දෙකක් පිට කරලා ධන 1 කියන්නේ එකක් පිට කරනවා. පැහැදිලි නේ? එතකොට අපෙන් අහනවා අයන සම්බන්ධයෙන් නිවැරදි වගන්තිය. දෙකෙහිම ස්කන්ධ ක්‍රමාංකය සමාන වෙන්නේ නැහැ නේ පුතේ. මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකය 23යි, මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකය 24යි සමාන නැහැ. දෙවෙනි එක කියනවා දෙකෙහිම පරමාණුක ක්‍රමාංක සමාන වෙන්නේ නැහැ නේ. මෙයාගේ පරමාණුක ක්‍රමාංකය 11යි, මෙයාගේ පරමාණුක ක්‍රමාංකය 12යි. සමාන නැහැ. තුන්වෙනි කියනවා දෙකෙහිම ඉලෙක්ට්‍රෝන වින්‍යාස සමාන වේ. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.8යි ධනනේ. සමානයි. මෙයාගේ ධන 2නේ 2.8. එහෙනම් දෙන්නගේ මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස සමානයි. එහෙනම් ඒක නිවැරදි නේද? ඊළඟ එක දෙකේම සංයුජතා. පුතේ සංයුජතා සමාන වෙන්න බෑනේ. මෙයා එකක් පිට කරනකොට මෙයාගේ සංයුජතාව 1යි. මෙයා දෙකක් පිට කරනකොට එයාගේ සංයුජතාව 2යි. සංයුජතා සමාන නැහැ. එහෙනම් පුතේ අපිට ගන්න වෙන 7 වෙනි එකට පිළිතුර 3 වෙනි එක. 7ට පිළිතුර 3. පැහැදිලි නේද? 8 වෙනි ප්‍රශ්නෙට එන්නේ. ප්‍රශ්නාංක 8. ප්‍රශ්නාංක 8 A 40යි 20 B 32යි 16 A 40යි 20 B 32යි 16 A 40යි 20 B 32යි 16 යන මූලද්‍රව්‍ය වලින් සෑදෙන සංයෝගයේ සූත්‍රය. පුතේ මෙහෙම දුන්නාම අපිට සූත්‍රය ගන්න ලේසිම ක්‍රමය තමයි සංයෝජතාව හොයාගන්න. පැහැදිලිද? සංයෝජතාව හොයාගන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගන්න. එතකොට දැන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන 20ක් තියෙනවනේ. දාන්න කවච වලට.
එතකොට කවච වලට දාපුවම පළවෙනි කවච 2යි 8යි 8යි 2නේ ඒ ඉලෙක්ට්‍රෝන 20යිනේ තියෙන්නේ. එතකොට 2යි 8යි 8යි 2 ස්ථායි වෙන්න දෙකක් අයින් කරනකොට ඒ වල සංයෝජතාව 2 එනවා අපිට. සංයෝජතාව 2 වෙනවා. B බලන්න. B වල 32යි 16. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගන්න. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 16ට සමානයිනේ. ධන ආයනයක් නැහැනේ, ධන හෝ ඍණ නැහැනේ. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එනවා 2යි 8යි 6. දැන් බලන්න ස්ථායි වෙන්න කීයක් ඕනේද? ස්ථායි වෙන්න ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්නවා. එහෙනම් B වල සංයෝජතාව 2යි. B වල සංයෝජතාව 2යි. එහෙනම් මෙතෙන්ද සංයෝජතාව 2 එනවා. මෙතෙන්ද සංයෝජතාව 2 එනවා. මහා පොදු සාධක ඉවත් වෙනවා 2ට 2 සූත්‍රය AB කියලා එනවා. AB කියලා එනවා. පැහැදිලි නේද? එහෙනම් සූත්‍රය පළවෙනි එක නිවැරදි වෙනවා. තේරුණා නේද? right. ප්‍රශ්නාංක 9. ප්‍රශ්නාංක 9 බලන්න. x නැමැති මූලද්‍රව්‍ය ආවර්තිතාවකුවේ 3 වන ආවර්තයේ 6 වෙනි කාණ්ඩයේ ඇත. 3 වෙනි ආවර්තයේ 6 වෙනි කාණ්ඩේ x තියෙන්නේ මේ බලන්න x 3 වෙනි ආවර්තයේ 6 වෙනි කාණ්ඩේ. 3 වෙනි ආවර්තය කියන්නේ කවච 3ක් තියෙනවා මෙහෙම. දැන් මේ x කියලා හිතන්නකෝ මේ x මූලද්‍රව්‍ය කවච 3ක් තියෙනවා පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක. ඔහොම කවච 3ක් තියෙනවා. නේද? 6 වෙනි කාණ්ඩයේ ඇත. 6 වෙනි කාණ්ඩය කියන්නේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. 5යි 6යි. අවසාන කවචය. ඒතකොට මේවා පිළිලා තියෙන. ඇතුළත කවචය පිළිලා තියෙන. අවසාන කවචයේ 6ක් තියෙනවා. දැන් අපෙන් අහනවා අමුතු එකක් නේද ප්‍රශ්නේ. ඒ එක සංයුජ ලෝහයේකී ද්වි සංයුජ ලෝහයේකී එහෙම අහනවනේ. පුතේ මේකයි තියරිය. සංයුජතාව කියන්නේ ස්ථායි වෙන්න මෙතනදී ගන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. මේ අපිට කරනවා නෙමෙයි අවසාන කවචේ 6ක් තියෙනවනේ. එතකොට මෙයා ස්ථායි වෙන්න ඔයාලා තේරුම් ගන්න ඉලෙක්ට්‍රෝන කීයක් අවසාන කවචේ සම්පූර්ණ වෙන්න එපේ. අවසාන කවචේ සම්පූර්ණ. එතකොට මෙයාගේ දැනට 6ක් තියෙනවා. එහෙනම් ස්ථායි වෙන්න තව කීයක් ගන්නවද? 2ක් ගන්නවා. ඉලෙක්ට්‍රෝන 2ක් ගන්නවා. එහෙනම් මෙයාගේ සංයෝජතාව 2යි. ඔන්න පළවෙනි කතන්දරය. සංයෝජතාව 2යි. එහෙනම් දී සංයෝජන. පුතේ යම් මූලද්‍රව්‍යයක් ස්ථායි වෙනකොට ඉලෙක්ට්‍රෝන ගන්නවා නම් එයා අලෝහයක්. හොඳට මතක තියාගන්න. එයා අලෝහයක්. යම් මූලද්‍රව්‍යයක් ස්ථායි වෙද්දී ඉලෙක්ට්‍රෝන පිට කරනවා නම් එයා ලෝහයක්. ඒ කියන්නේ පිට කරනවා නම් ධන අයන හදන්නේ. ධන අයන හදලා තියෙනවා නම් එයා ලෝහයක්. පැහැදිලිද? ඍණ අයන හදනවා නම් මූලද්‍රව්‍යයක් කණ්ඩක වලට මේක වළංගු නැහැ. මූලද්‍රව්‍යයක් එයා ඍණ අයන හදලා තියෙනවා නම් එයා අලෝහයක් වෙනවා. පැහැදිලි නේද? එතකොට එහෙනම් මෙයා ඉලෙක්ට්‍රෝන ලබා ගන්නා නිසා අලෝහ දෙකක් ලබා ගන්නා නිසා ද්වි සංයුජ. එහෙනම් මෙයා කවුරු වෙනවද? ද්වි සංයුජ අලෝහයක් වෙනවා. එහෙනම් එය ද්වි සංයුජ අලෝහයේකී පිළිතුර 9 වෙනි ප්‍රශ්නෙට 4. ප්‍රශ්නාංක 9ට පිළිතුර 4 වෙනවා. 10 බලන්න. ප්‍රශ්නාංක 10. ප්‍රශ්නාංක 10. එතකොට ත්‍රිසංයුජ ලෝහයක් වන ඒහි ත්‍රිසංයුජ කියන්නේ ඒ වල සංයුජතාව 3යි. එහෙනම් ඒ වල සංයුජතාව 3යි. සල්ෆේටි කියලා දීලා තියෙනවා SO4 ඍණ 2 කියලා. ඍණ 2 කියපුවාම පුතේ සංයුජතාව 2යි. මේ ඍණ ලකුණ අයින් කරපුවාම සංයුජතාව වෙනවා. එතකොට යාගේ සංයුජතාව 2යි. සංයුජතාව 2යි. එතකොට මෙතෙන්ට එනවා 2 මෙතෙන්ට එනවා 3 සූත්‍රය A2SO4 වරහණ 3 මෙන්න සූත්‍රය A2SO4 3. එහෙනම් මොකද්ද සූත්‍රය ඉන්නේ? 10ට 3 වෙනි එකනේ. 10ට 3 වෙනි පිළිතුර. දැන් පැහැදිලිද? ඔන්න පුතේ අපි මේ වීඩියෝ එකෙන් කෙටි ප්‍රශ්න 10ක් රසායන විද්‍යාවට අදාළවම කෙටි ප්‍රශ්න 10ක් සාකච්ඡා කරා. ඊළඟ වීඩියෝ එකේ මේකේ ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. දැන් ඔබට හොඳට පැහැදිලි නම් ඔබ කරගත්තු ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සංඛ්‍යාව හරි සංඛ්‍යාව
අර උඩ තියෙන ලකුණු කොලේ 1 කියන තීරුවේ හරි සංඛ්‍යාව දාලා තියාගන්න. එතකොට හරි ගාන කීයෙන්ද 10න් කීයක් හරිද? 8ක්වත් ඔබගේ හරි නම් ඔබ යම්කිසි රසායන විද්‍යාවේ ඉහළ පොයින්ට් එකක ඔබ ඉන්නවා. ඒ කියන්නේ ලකුණු මට්ටම හොඳයි. පැහැදිලි නේද? 10න් 10ම හරි නම් සුපිරි. 8ක් හෝ හරි නම් ඔබ යම්කිසි ප්‍රගතියක් තියෙන මට්ටමක ඔබ ඉන්නවා. පැහැදිලි නේද? එතකොට මෙවැනි වීඩියෝ ඔබට දිගින් දිගටම ඉදිරියේදී නැරඹීමේ හැකියාව තියෙනවා. ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් විමසීමට මගේ දුරකථන අංකය 071 62 55යි 400. මෙන්න මේ දුරකථන අංකයට කෝල් එකක් දීලා ඔබගේ ගැටලුව විසඳ ගන්න O level විභාගයට අවශ්‍ය කරන මෙවැනි ප්‍රශ්න පත්‍ර ඉදිරියේදී ඔබට මගේ YouTube නාලිකාව තුලින් දිගටම නැරඹීමේ හැකියාව තියෙනවා. පැහැදිලි නේද? එතකොට අපි ඊළඟ වීඩියෝ එකෙන් මේකේ දෙවෙනි කොටසට අදාළ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරමු. පැහැදිලිනේ? right එහෙනම් පුතේ අයිබෝවන් අද දවසට ප්‍රශ්න පත්‍ර පන්තිය අවසන් කරනවා. බොහොම ස්තුතියි.